ඉතින් ඔන්න අද වීඩියෝෙන් ගලා තියෙන 2028 ගැලපෙන විදිහට USA audience එක ටාගට් කරලා YouTube channel එක හදන විදිහ ගැන. ඉතින් අපිට මේ වැඩේ කරන්න කිසිම VPN එකක් අවශ්‍ය නැහැ. මොකද අද වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ YouTube එක හරහාම කොහොමද USA audience එක ටාගට් කරන්න කියලා. ඉතින් වීඩියෝ එක වුණාම බලන්න කිසිම තැනක skip කරන්න එපා. ඉතින් වීඩියෝ එක යන්න කලින් මතක් කරනවා පහලින් තියෙන like button එක click කරලා දැම්මම දාන්න වීඩියෝ like එකක්. ඉතින් ඔයා අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔය ඉස්සෙල්ලම කරන්න ඕන වගේ ෆෝන් එකේ Chrome browser එක ඕපන් කරගෙන මෙතන සර්ච් කරන්න YouTube කියලා. ඉතින් ඔයා මේ වැඩ කරන්නේ ෆෝන් එකෙන් නම් ඔයාලට පුළුවන් මේ දකුණු පැත්තේ උඩින්ම තියෙන ටික් තුන ටච් කරලා මේ desktop site කියන ටික එක දාලා ඔයාගේ ෆෝන් එක PC එකක් වගේ කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලා වෙනදා normal YouTube channel එකක් හදනවා වගේම මේ channel එකත් හදාගන්න. ඉතින් ඔයා channel එකට නමක් දාද්දී ඔයාගේ channel එකේ දාන videos වලට ගැලපෙන විදියට සහ USA වලට ගැලපෙන විදියට නමක් දාන්න. ඉතින් ඔයා channel එක හදලා ඉවරනාට පස්සේ මේ වම් පැත්තේ උඩින්ම තියෙන ඉරිකැල තුන ටච් කරලා මේ YouTube studio කෙනකට යන්න. ගියාට පස්සේ ඔයාලට පේන විදිහට ටිකක් පහලින් magic පොල්ලක් වගේ icon එකක් තියෙනවා. ඉතින් මේ icon එක උඩ ටච් කරලා ඔයාලට පුළුවන් ඔයාගේ channel එකට banner එකක්, logo එකක්, description එකක්, social media link, contact email එක සහ video watermark වගේ දේවල් add කරගන්න. ඉතින් ඔයා මේ contact email කියන තැන mail එකක් දෙද්දි කිසිම වෙලාවක channel එක හතුම් mail එක දෙන්න එපා. ඔයාගේ phone එකේ තියෙන වෙන ඕනම email එකක් දුන්නාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මේ channel watermark කියන තැනට ඔයාගේ channel එකේ logo එක දුන්නාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් දැන් තමයි අපිට කරන්න වැදගත්ම දේවල් ටික තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවාද මෙතන පහලින් setting icon එකක් තියෙනවා. ඉතින් මම මේ setting icon එක උඩ මේ විදිහට පාරක් touch කරනවා. ඉතින් ටච් කරාට පස්සේ අපිට මේ වගේ එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ USD ඩොලර් කියන කිසිම වෙලාවක වෙනස් කරන්න එපා. ඒක ඒ විදිහටම තියන්න. ඉතින් පළවෙනි ස්ටෙප් එක තමයි ඔයා මේ channel කියන උඩ ටච් කරලා මේ country කියන තැනට United States කියන එක select කරන්න. ඉතින් දෙවෙනි ස්ටෙප් එක තමයි ඔයා මේ keyword කියන තැනට ඔයාගේ channel එකට අදාළ keyword විතරක් add කරන්න. ඉතින් මගේ channel එකේ music දාන්න නිසා මම මෙතනට songs, music, plural මෙන්න මේ වගේ keyword ටිකක් add කරනවා. ඉතින් තුන්වෙනි ස්ටෙප් එක තමයි ඔයා මේ advanced setting කියන එකට ගිහිල්ලා මේ no set this channel is not made for kids කියන එකට ටික් එක දාන්න. ඉතින් හතරවෙනි ස්ටෙප් එක තමයි ඔයා මේ future eligibility කියන එකට යන්න. ගිහිල්ලා ඔයාගේ phone number එකක් දීලා channel එක verify කරන්න. ඉතින් සමහර විට ඔයාලට මෙතනදී ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. USA ටාගට් කරන නිසා ලංකාවේ phone number එකකින් verify කරන්න පුළුවන්ද කියන එක. ඉතින් එහෙම ප්‍රශ්නයක් නෑ. ඔයාලට පුළුවන් ඔයාගේ phone number එක දීලා ලේසියෙන්ම channel එක verify කරගන්න. ඉතින් channel එක verify කරාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ ID details ටික දීලා YouTube advanced features වල request කරන්න. ඉතින් ඔයා request කරලා පැය 24ක් ඇතුළත ඔයාලට මේ advanced features enable වෙනවා. ඉතින් පස්වෙනි step එක තමයි ඔයා මේ upload default කියන එකට යන්න. ගිහිල්ලා මෙන්න මේ tag කියන තැනට ඔයාගේ channel එකට අදාළ tag විතරක් add කරන්න. ඉතින් මගේ channel එකේ music දාන්න නිසා මම මෙතන songs, music, plural මෙන්න මේ වගේ tag ටිකක් add කරනවා. ඉතින් 6 වෙනි step එක තමයි ඔයා මේ advanced settings කියන එකට යන්න. ඉතින් මේ standard YouTube license කියන එක කිසිම වෙලාවක වෙනස් කරන්න එපා. ඒක ඒ විදිහටම තියන්න. ඉතින් මේ category කියන තැනට ඔයාගේ channel එකේ දාන videos වලට අදාළ category එක select කරන්න. ඉතින් මගේ channel එකේ music දාන්න නිසා මම මෙතන music කියන category එක select කරනවා. ඉතින් මේ video language කියන තැනට English language එක select කරන්න. ඉතින් ඔයා language එක select කරද්දී මේ English කියන එකට ඉස්සරහින් තියෙන United States කියන එක අනිවාර්යෙන් select කරන්න. ඉතින් මේ title and description language කියන තැනටත් අර විදිහටම English කියන එකට ඉස්සරහින් තියෙන United States කියන එක අනිවාර්යෙන් select කරන්න. ඉතින් ඔයා මේ settings ටික හදාගත්තා නම් මේ save කියන එක උඩ touch කරලා මේ publish කියන එක දෙන්න. ඉතින් දැන් ඔයාලට පුළුවන් USA වලට ගැලපෙන විදිහට videos හදලා schedule එකකට videos upload කරන්න. ඉතින් ඔයා විශේෂයෙන්ම මතක තියාගන්න ඕන දෙයක් තමයි කිසිම වෙලාවක ලංකාවේ YouTube channel එකක්වත් ලංකාවේ වීඩියෝ එකක්වත් USA ටාගට් කරලා හදපු channel එකෙන් බලන්න යන්න එපා. මොකද ඔයා මේ channel එක හැදුවේ USA audience එක ටාගට් කරලා නිසා. හරි ඉතින් මම හිතනවා වීඩියෝ ගොඩක් දෙන්නට පැදගත් වෙන්න ඇති කියලා. ඉතින් වීඩියෝ වටනවා කියලා හිතනවා පළවෙනි තියෙන like button එක click කරලා දැම්මම දාන්න වීඩියෝ like එකක්. ඉතින් ඔයා අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. එහෙනම් අතර ගිහිල්ලා නම් හැමෝටම ජය වේවා.